Welcome back to my YouTube channel. Hi, welcome back to my YouTube channel. මම හිතනවා මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ බර්ත්ඩේ vlog එක. ඉතින් මගේ බර්ත්ඩේ එක නම් පහුවලා දැන් මාසයක් වෙනවා. මට වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරගන්න ටයිම් එකක් නැතුව තිබුණේ. ඉතින් ඔන්න මම දැන් මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර ටිකටම බලන්න. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ බර්ත්ඩේ vlog එක කියලා මම ඔයාලට මුලදීම කිව්වනේ. ඉතින් බර්ත්ඩේ vlog එකත් එක්ක මට බර්ත්ඩේ එකට හම්බුණ gift තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් දැනුත් හදන්නේ මට බර්ත්ඩේ එකට සතියකට කලින් හම්බෙච්ච gift එකක් unbox කරන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක බලමු මොනවද මට හම්බුනේ. ඉතින් කවුද මට මේ දේවල් ලැබුවේ කියලා. මගේ බර්ත්ඩේ එක තිබුණේ අප්‍රේල් 10. ඉතින් මට මේ බර්ත්ඩේ gift එක අප්‍රේල් 5 වගේ 5 වෙනකොට ආවා. ඉතින් මම කැම්පස් එකේ හිටියේ gift එක ඇවිල්ලා ටික දවසක් ගෙදරක් තිබුණා. ඉතින් මම ආවට පස්සේ අපේ චූටි දූත් ගොඩක් එක්සයිට් වෙලා තිබුණේ මොනවද මට මේ ආවේ කියලා. ඉතින් දෙන්නත් එක්කම එකතු වෙලා මේ gift එක unbox කරන්න හදන්නේ. ඉතින් ඔයාලා guess කරන්නකෝ බලන්න මට මේ දේවල් ලැබුවේ කවුද කියලා. අපි හැමෝම ඉතින් කොච්චර ලොකුණත් අපි ආසයිනේ අපිට gift හම්බෙනවට ඒ දේවල් වලට. ඉතින් මමත් ඒ වගේම තමයි ඉතින් අපේ චූටි දූත් එහෙමයි. ඉතින් මට වගේම එයාටත් මාරම හැපි මේ gift unbox කරනකොට. ඉතින් දෙන්නත් එක පොර කකා මේක unbox කරා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මට මොනවද හම්බුනේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙතන ඔක්කොම තියෙන්නේ food item කිව්වොතින් හරි. මම ඉතින් චූටි small business එකක් කරනවනේ. ඉතින් ඒ small business එකට ඕන කරන දේවල් තමයි මට ඔක්කොම එවලා තිබුණේ. ඉතින් ඊට අමතරව ඉතින් අපි චූටි බබාට අපේ අයියලා දෙන්නට ගෙදරට ඕන කරන දේවල් ටිකකුත් එවලා තිබුණා. මට මේ දේවල් එවලා තිබුණේ ඉතින් මට මේ ලෝකේ ගොඩාක් ආදරය කරන සහ මම මේ ලෝකේ ගොඩාක් ආදරය කරන කෙනෙක්. ගෙස් කරන්න බලන්නේ කවුද කියලා. හරි ඔයාලා ගෙස් කරලා හිතුවේ කවුරු වුණත් ඉතින් මට මේ දේවල් ලැබුවේ මම මේ ලෝකෙ වැඩිම ආදරය කරන මගේ අම්මා. ඉතින් අපිට අපේ බර්ත්ඩේ එක දවස ටිකක් ස්පෙෂල් නේ හැමෝටම. ඉතින් ඒ ස්පෙෂල් දවස මට ස්පෙෂල් කරන්න මගේ අම්මා ගොඩාක් දේවල් ඉතින් මගේ සතුට වෙනුවෙන් කරා. ඉතින් මම මාරම ලකි මට ඒ වගේ අම්මා කෙනෙක් ලැබිලා ඉන්න එකට මට මං එනං ඒ වගේ දේවල් කරන එකට මට මාරම සතුටුයි. ඉතින් මං ගැන මට ඒ වගේ අම්මා කෙනෙක් ඉන්න එකත් මාරම සතුටුයි. ඉතින් තෑගි භෝග දෙන නිසා නෙමෙයි මට මේ වගේ අම්මා කෙනෙක් ඉන්න එකට සතුටුයි කියන්නේ. ඉතින් මම දන්න කාලේ ඉඳලා මට මේ තේරෙන වයසක් වෙනකම් මගේ ජීවිතේ මම ආසයි කියන හැම දෙයක්ම එයාට නැති වුණත් එයාට පුළුවන් උපරිමයෙන් එයා දුන්න කෙනෙක් සහ හදලා දෙන කෙනෙක්. ඉතින් මම මාරම ග්‍රේට්ෆුල් මට ඒ වගේ අම්මා කෙනෙක් ඉන්න එක. ඉතින් සමහර තැන්වල මාරම දුකයි. අපි මෙච්චර ලොකලා අපිට මේ මිනිස්සුන්ගෙන් තාම දෙයක් කරගන්න බැරි වුණ එක ගැන. ඉතින් හැමදාම මේ දවස් එහෙම ඉන්න වෙන්නේ අපිට අනිවාර්යෙන්ම හොඳ දවසක් ඒ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ දවස්ට මම යාව රැජිනක් අගය අනිවාර්යෙන්ම බලා ගන්නවා. මට මෙන්න මේ චූටි මැඩන් එක මේ දේවල් කරගන්න ටිකක් අමාරුයි. ඔයාලට පේනවනේ පුදුම කරදරයක් දුන්නේ. ඇත්තටම මින්කුලත් එක වැඩක් කරනකොට මාරම අමාරුයි. අපිට කේන්තිච් යනවා ඒ කිවරෙකුත් නෑ. ඉතින් එයාලා කොච්චර චූටි නැත් එයාලට ඕන අපි කරන දේවල් එයාලට කරන්න. සමහර වෙලාවට ඒ දේවල් එයාලට කරන්නත් බෑ. ඒත් එයාලට ඕන අපි කරන දේවල් කරන්න. මගේ බර්ත්ඩේ එකට තමයි මම මේ gift එක මට එව්වේ. හැබැයි ඉතින් අම්මලට හැම දරුවෙක්ම එකයිනේ. ඉතින් අපේ අයියලා දෙන්න තාත්තා මේ චූටි බබා මේ හැමෝන්ටම දේවල් මෙතන තිබුණා. ඉතින් අම්මලා එහෙමනේ. එයාලට හැම දරුවෙක්ම එක වගේ විශේෂයි. ඉතින් මගේ අම්මට මම මාරම ආදරේ. ඉතින් මම දන්න මේක සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේ දේවල් දෙන නිසා කරන නිසා මම මේ වචන කියනකොට. ඉතින් මං ආසයි දේවල් වචනෙන් කියනට වඩා ඇත්තටම කරලා පෙන්නන්න. ඉතින් මට පුළුවන් දවසක මම අනිවාර්යයෙන්ම රචනක් අගේ බලා ගන්නවා.
ඉතින් කවදාද මට මේ වීඩියෝ එක ලස්සන මෙමරි එකක් වෙයි කියලාත් මම හිතනවා. ඉතින් මම මගේ අම්මට ගොඩාක් ආදරෙන් මට මේ දවස් ලස්සන දවසක් කරගන්න. ඉතින් මට මෙහෙම මාව මෙච්චර විශේෂයි කියලා එයාට දැනෙන චූටිම හරි හේතුවක් ඇති. ඉතින් මම මගේ අම්මට මාරම ණයගෙති. ඒ වගේම මම මගේ අම්මට ගොඩාක් ආදරේ. ඉතින් මේ තියෙන්නේ යා මට ඒවපු දේවල්. ඉතින් මට කිව්වට අපි පවුලේ හැමෝටම ඉතින් එතන ගොඩාක් තියෙන මට කේක් හදන්න ඕනි කරන දේවල්. ඉතින් අම්මේ වට ආයෙම වතාවක් මම වට ගොඩාක් ආදරේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මගේ අම්මා මට මං වෙනුවෙන් ඉවර තිබුණේ. ඉතින් මම ගොඩාක් thank you මේ දේවල් මං වෙනුවෙන් එව්වට. Birthday day. මේ මගේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් මම්මගේ බර්ත්ඩේ එක දවසේ මේ වගේ දෙයක් නම් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් මම ගොඩක් සර්ප්‍රයිස් වුණා. මොකද මම එහෙම කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ හොඳටම වැස්සා. ඉතින් ටිකක් බෝරින් වෙලා හිටියේ මම. මොකද මම මේ වගේ දෙයක් නම් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් ඒ නිසාම මං හවස 4ට විතර ටවුන් එකට ගියා shopping කරන්න. මොකද අපේ අයියලා තාත්තලට ඇඳුම් ගන්න මං එදා ටවුන් ගියා. ඉතින් මම ගෙදර එනකොට රෑ 7:00 විතර වෙලා. ඉතින් ඇත්තටම මම එහෙම හිතුවේ මට ඒ වගේ දෙයක් ඒගොල්ලෝ ඕගනයිස් කරලා ඇති එහෙම කියලා. ඉතින් අයියත් එදාම තමයි මට shopping කරන්න ගියා. අපරාධෙනේ මේ ආයෙ වෙලා නෑනේ එහෙම කියලා එයා මට කිව්වා. ඉතින් මම හිතුවේ ඇත්තටම මං තනියම වැඩ කරගන්නත් ඕනි නිසා මම එදා shopping කරන එක හොඳයි කියලා. ඉතින් මං ගෙදර එනකොට මගේ පවුලේ අය ඔන්න ඔය විදියට චූටි arrangement එකක් කරලා තිබුණා. ඉතින් ඔයාලට ගොඩක් thank you. මගේ birthday එක දවසේ ඉතින් birthday එක දවසේ කින්ටු ටිකක් ස්පෙෂල්. ඉතින් ඒ දවසේ මටත් ස්පෙෂල් කරන්න මගේ family එකේ අය යාළුවෝ පුළුවන් විදියට ගොඩාක් ලොකු arrangement එකක් එයාට පුළුවන් විදියට මාව සතුටු කරන්න ඒ දේවල් කරා. ඉතින් හැම දෙයකටම ඔයාලට thank you. ඉතින් මගේ අම්මා මෙමරීස් අපේ ජීවිතේට ගොඩාක් වැදගත්. ඉතින් ඒ නිසා හැමෝම වගේම මාත් මගේ 26 වෙනි උපන්දිනේ ෆොටෝස් ටිකක් ලස්සනට ගහගෙන වීඩියෝස් ටිකකුත් ලස්සනට අරගෙන ඉතින් මම දැන් කේක් එක කට් කරලා පවුලේ හැමෝටම කේක් කැව්වා. මගේ channel එකට එකතු වුණු අලුත් කෙනෙක් නම් ඔයා මගේ 25 වෙනි උපන්දිනේ මං කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලාත් මගේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් අනිවාර්යෙන්ම ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ අම්මා මගේ අයියලා දෙන්න ඒ හැමෝම දුරින් ඉඳියේ. ඉතින් දුරින් හිටියත් වීඩියෝ කෝල් එකක් හරහා යාළුව සම්බන්ධ කරගෙන ඉතින් මේ අවස්ථාවට යාළුවා ජොයින් කරගත්තා. ඉතින් මම දකින ලස්සන හීනයක් තමයි මගේ පවුලේ අම්මා තාත්තා අයියලා දෙන්න මම අපි 5 දෙනාම එකට ඉඳගෙන මේ දේවල් සෙලිබ්‍රේට් කරන දවසක් ඉක්මනටම උදා වෙනවා නම් මම ඒ දවසට මාරම කැමති වෙයි. මොකද මම ඒ දවස් වෙනුවෙන් ගොඩක් හීන දකින. ඉතින් මං හරි මාසයක් පවුලක් ඉදිරියට එකතු වෙලා අපි 5 දෙනාට එකට මේ දේවල් සමරන්න ලැබෙනවා නම් ඉතින් මගේ එක ප්‍රාර්ථනාවක් මං හිතන්නේ ප්‍රාර්ථනාව ඉක්මනටම ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතනදී අපේ චූටි බබා ආව කේක් කවා ගන්න. ඉතින් එයාට කලින් මං අපේ ලොකු චූටි බබාට කේක් කවපු නිසා එයා අඬගෙනත් ගියා. ආවෙත් නැහැ ෆොටෝ එකට. ඉතින් චූටි බබාලා එහෙම තමයි. එයාලා කැමති එයාට මුලින්ම එයාලගේ දේවල් මුලින්ම කරනවට. ඉතින් කොහොම හරි අවශ්‍යටල් කරගෙන අපි හැමෝම කේක් කවාගෙන ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේ ඉන්නේ මගේ නංගි කිව්වොත් හරි නංගි කිව්වට ඉතින් අපි දෙන්නම same age. ඉතින් මං එයාට වඩා දවස් 13ක් වැඩිමල්. එයා අප්‍රේල් 23 මං අප්‍රේල් 10. ඉතින් අපි දෙන චූටි කාලේ ධම්ම එකට තමයි හිටියේ. ඉතින් අතරත් එකට ඉන්නවා. ඉතින් ඉස්සරහටත් එකට ඉන්නවා. ඉතින් මේ ඉන්නේ අපි 5 දෙනා.
ඉතින් මම ආසය විපස්සනා එකට ඉඳලා දවසක ෆොටෝ එකක් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒ හීනේ ඉටු වෙන්න කියලා මම පාර්ථ ඉටු වෙයි කියලා මම බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔයගොල්ලෝ තමයි මගේ දවසේ මගේ බර්ත්ඩේ එක දවසේ මට ස්පෙෂල් දවසක් කරන්න මහන්සි වුණේ. ඉතින් මෙයත් මහන්සි වුණා. ඉතින් මේ හැමෝටම ගොඩාක් thank you. ඉතින් මගේ ලොකු අම්මා මම ගිහින් එනකොට මම වෙනුවෙන් කෑමත් හදලා තිබුණා. ඉතින් මට ඒවල නම් වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය දේවල් ටික ඉතින් මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මොකද මම vlog එකක් කරන්න එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. ඉතින් යාළුවා වීඩියෝ ක්ලිප්ස් අරන් තිබුණා. ඉතින් හැමෝගේ වීඩියෝස් එකතු කරලා තමයි මේ වීඩියෝ එක මට මෙමරි එකක් විදියට එකතු කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු නොවිච්චම gift එකකුත් මට හම්බුණා. ඉතින් ring එකක් මට හම්බුණා. ඒක දුන්නේ මගේ අයියා. ඉතින් ඇත්තට මං එච්චර ලොකු තෑගි ඇත්තට බලාපොරොත්තුනේ නෑ මේ ලොකෝ කියන්නේ. ඉතින් මගේ රත්තරන් රන්මය දේවල් මං ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් මේ දේවල් දුන්නට අයියට thank you. ඉතින් මේක ඒවල තියෙන මගේ කැම්පස් එකේ යාළුවෝ. ඉතින් යාළුවා මගේ ළඟම ඉන්න යාළුවෙක්ට තැපල් කරලා මගේ බර්ත්ඩේ එක දවසේ මට මේ gift එක ලැබෙන සැලැස්සුවා. ඉතින් මගේ යුනික් යාළුවෝ කියන්නේ ඉතින් මගේ රූම්මේට්ස්ලා තමයි. ඉතින් ඔයාලට ගොඩාක් thank you. මං හිතුවේවත් නෑ ඒ දවසේ මට ඒක හම්බෙයි කියලා. ඉතින් ඔය තියෙන්නේ මට හම්බෙච්ච gift එකක්. ඉතින් ඕකත් දුන්නේ මගේ අයියා. ඉතින් මට හම්බෙච්ච හැම දෙයක්ම මට හම්බෙච්ච හැම දෙයකටම ඒ වගේම මට මේ දවසේ ගොඩාක් ලස්සන දවසක් කළ දුන්නට මගේ පවුලේ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් thank you. ඔන්න ඔය විදියට තමයි මගේ 26 වෙනි උපන්දිනේ මම සෙලිබ්‍රේට් කරේ. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩාක් කැමති වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මගේ channel එකට එකතු වෙන අලුත් කෙනෙක් නම් ඔයා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝස් ටිකටම බලන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඉස්සරහට මේ වගේම ලස්සන වීඩියෝස් අරන් එන්නම්. ඉතින් එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching.